මේ වීඩියෝ කරා මම බලාපොරොත්තු වෙනවා 10 වසර 3 වෙනි පාඩම data representation methods. ඒ පාඩමේ එන number systems වලට අදාළව basic introduction එකක් ඕගොල්ලන්ට දෙන්න. හරිද? මේ පාඩමේදී number systems ගැන ඉගෙන ගන්න තියෙනවා. එහෙම number systems හතරක් තියෙනවා. binary, octal, decimal, hexadecimal කියලා. එතකොට හැම number system එකකටම අදාළව නමක් තියෙනවා. base value එක කියලා එකක් තියෙනවා. ඊට අමතරව set of symbols සංකේත කුලකයක් තියෙනවා. හරිද? සංකේත set එකක් තියෙනවා. එතකොට මෙන්න මේවා තමයි නන් ටික. binary කියලා number system එකක් තියෙනවා, octal කියලා number system එකක් තියෙනවා, decimal කියලා number system එකක් තියෙනවා, hexadecimal කියලා number system එකක් තියෙනවා. ඔය number systems හතරම ICT වල විවිධ areas වල පාවිච්චි වෙනවා. ඒකයි මේ ගැන මූලික දැනුමක් IT ඉගෙන ගන්න ළමෙක්ට තියෙන්න ඕනේ. හින්දා 10 වසරේ 3 වෙනි පාඩම විදිහට 3 වෙනි පාඩමේ කොටසක් විදිහට number systems ගැන ඉගෙන ගන්න දාලා තියෙනවා. හරි. binary number system එකේ base value එක 2. හරිද? binary කියන අදහස by කියන වචනේ අදහස 2යි කියන එක. හරිද? එතකොට binary වල base value එක 2යි. octa කියන්නේ 8යි කියන අදහස. හරිද? octagon එහෙම තියෙනවනේ. අෂ්ටාශ්‍රය. එතකොට octa කියන එකේ අදහස 8යි කියන එක. ඊළඟට deci කියන්නේ 10යි කියන එක. හින්දා decimal වල base value එක 10යි. hexadeci deci වලට 6ක් වැඩි. hexa කියන්නේ 6යි, deci කියන්නේ 10යි. 6යි 10යි ඔක්කොම කීයද? 16යි. හරිද? එහෙනම් hexadecimal වල base value එක 16යි. මේ base value එකේ පාවිච්චිය නැත්නම් usability එක ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? එහෙනම් base value එක කියලා එකක් තියෙනවා හැම number system එකකටම අදාළව. ඊළඟට set of symbols සංකේත කුලකයට අවධානය යොමු කළොත් හැම number system එකකටම අදාළව සංකේත set එකක් තියෙනවා. symbol set එකක් තියෙනවා. ඒ සංකේත පාවිච්චි කළා තමයි ඒ number system එකේ systems වල මේ සංඛ්‍යා numbers අපි හදන්නේ, ලියන්නේ, ඒවා construct කරන්නේ, ගොඩනගන්නේ ඒ සංකේත පාවිච්චි කරලා. හරිද? පොදුවේ ගත්තහම මේ number systems හතරෙම ආරම්භක සංකේතය වෙන්නේ බිංදුව කියන එක. අවසාන සංකේතය වෙන්නේ මෙන්න මේක. හැම number system එකකම base value එකට කලින් value එක තමයි අවසාන සංකේතය වෙන්නේ. දෙකේ නම් අවසාන සංකේතය 1. ඒ කියන්නේ binary වල base value එක 2 නිසා අවසාන සංකේතය 1. octal වල base value එක 8 නිසා අවසාන සංකේතය 7. හරිද? decimal වල base value එක 10 නිසා අවසාන සංකේතය 9. hexadecimal වල base value එක 16 නිසා අවසාන සංකේතය ඊට එකක් කලින් එක 15. ඉතින් බිංදුවෙන් පටන් අරගෙන base value එකට කලින් value එක දක්වා පූර්ණ සංඛ්‍යා ටික තමයි සංකේත විදිහට පාවිච්චි වෙන්නේ. whole numbers ටික. එහෙනම් මෙයාගේ බිංදුවෙන් පටන් අරන් එකනේ ඉතින් කලින් value එක 0.1යි. ඔය සංකේත දෙක විතරයි binary වල තියෙන්නේ. octal වල තියෙනවා බිංදුවේ ඉඳන් මෙයාට එකක් කලින් එක 7 දක්වා 0 1 2 3 4 5 6 7. ඔන්න ඔය සෙට් එක තියෙනවා. decimal වල බිංදුවෙන් පටන් අරන් 9 දක්වා පූර්ණ සංඛ්‍යා ටික. 0 1 2 3 4 5 6 7 8 9. hexadecimal වල බිංදුවේ ඉඳන් 15 දක්වා 0 1 2 3 4 5 6 7 8 9 ඊළඟට 10 11 12 13 14 15. hexadecimal වල පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි දැන් අනිත් number systems තුනේදීම තනි digit එක තනි ඉලක්කම තමයි සංකේත විදිහට පාවිච්චි වුනේ. නමුත් මේ hexadecimal වලදී 10 ඉඳන් 10 11 12 13 14 15 කියන ටිකේදී මේ සංඛ්‍යා දෙක දෙක සංඛ්‍යා නෙමෙයි ඇත්තම ඉලක්කම් digits දෙක දෙක පාවිච්චි වෙනවා. 10 දී 1.0යි. 11 දී 1.1යි. 12 දී 1.2යි. ඔන්න ඔතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ මෙන්න මේ වගේ එකක්. දැන් හිතන්න මෙහෙම. 1.1යි කියලා digits හතරක හරිද? මෙහෙම එකක් තියෙනවා. හරිද? මේකට මම ඔන්නෝම අගින් 16 කියලා දානවා. ඒ කියන්නේ hexadecimal වල base value එක දානවා. මෙහෙම දාපු ගමන් මේ number එක hexadecimal number system එකට අයිති number එකක් වෙනවා. එතකොට මේ විදිහට අගින් මේ base values දාලා අපිට අදාළ number එක මේ number system එකට අයිති කියලා එහෙම අයිතිය අඟවන්න පුළුවන්. ඒකට තමයි base value එක පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් මෙතන 16 දාලා තියෙන හින්දා මේක hexadecimal number එකක් වෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙහිම ලිව්වහම එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම.
මෙතන තියෙන්නේ 1.1.1 කියලා ඩිජිට්ස් 4ක්. එහෙනම් ඩිජිට්ස් 4කින් තමයි මේ හෙක්සාඩෙසිමල් එක හැදිලා තියෙන්නේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. සාධාරණයිනේ. මොකද බිංදුවත් සංකේතයක් විදිහට පාවිච්චි වෙනවා, එකත් සංකේතයක් විදිහට පාවිච්චි වෙනවා. 1.1.1 වෙන වෙනම ඉලක්කම් 4ක්. ඩිජිට්ස් 4ක් තමයි මෙතන පාවිච්චි වෙන්නේ කියලා හිතන්න පුළුවන්. තව එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම. මෙතන ඉන්නේ 10 එක්කෙනයි 11 එක්කෙනයි ඒ විදිහට දෙන්නයි ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒකත් සාධාරණයි. ඇයි? 10 ඉන්නවා සංකේත ගොඩේ 11 ඉන්නවා සංකේත ගොඩේ හෙක්සාඩෙසිමල් වල සංකේත ගොඩේ. එහෙනම් කාට හරි හිතෙන්න පුළුවන් මෙතන 1.11 එහෙම 4 දෙනෙක් නෑ මෙතන ඉන්නේ 10යි 11යි දෙන්නෙක් ඉන්නේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. දැන් දෙන්නෙක්ට ඔහම දෙවිදිහකට හිතෙන්න පුළුවන් නේ. එහෙම හිතෙන්න බෑ. හරිද? කිසියම් නීති පද්ධතියක් කරා සංඛ්‍යා පද්ධතියක් නැත්නම් නම්බර් සිස්ටම් එක ජෙනරේට් කළාට පස්සේ හැමෝටම හිතෙන්න ඕනේ එකම මීනින් එක එකම අර්ථය. එක එක්කෙනාට වෙනස් වෙනස් අර්ථයන් එන්න බෑ. දැන් මෙහෙම පාවිච්චි කරනකොට ඔහොම ප්‍රශ්නයක් එනවා. එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් 1.11 මෙතන ඉලක්කම් 4ක් තියෙන්නේ. තව එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් 10යි 11යි මෙතන දෙකක් තියෙන්නේ. ඔන්න ඔය කන්ෆියුෂන් එක ඔන්න ඔය පැටලෙවිල්ල නතර කරන්න හෙක්සාඩෙසිමල් වල මෙහෙම වැඩක් කරනවා. ඒ තමයි මෙහෙම ඩිජිට්ස් දෙන්න ඩිජිට් දෙක දෙක ඉලක්කම් දෙක දෙක සෙට් වෙලා හැදෙන සංකේතවලදී ඒවා ඒ විදිහට පාවිච්චි නොකර ඒවා වෙනුවට පාවිච්චි කරනවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු. ඒ වල ඉඳන් පටන් ගන්නවා. එතකොට 10 වෙනුවට A, 11 වෙනුවට B, 12 වෙනුවට C, 13 වෙනුවට D, 14 වෙනුවට E, 15 වෙනුවට F. ඔන්නෝම සංකේත පාවිච්චි කරනවා. ඒක සිම්පල් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. කැපිටල් අකුරු පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. ඉතින් 10 11 12 13 14 15 ඒවා ඒ විදිහට පාවිච්චි නොකර ඉංග්‍රීසි හෝඩියේ A වල ඉඳන් F දක්වා අකුරු වලින් තමයි ඒවා නිරූපණය කරන්නේ. ඉතින් ඔක පැහැදිලි කරන්න තමයි මම මුලින් ඒක නොලිය හිටියේ. හරිද? ඉතින් දැන් ඔහොම පාවිච්චි කරනකොට කාටවත් හිතෙන්න බෑ මෙතන තියෙන්නේ 10යි 11යි කියලා. මෙතන තියෙන්නේ මොකද්ද? 1.1.1 කියලා 4 දෙනෙක් ඉන්නේ. ඩිජිට්ස් 4ක් තියෙනවා. මේ හෙක්සාඩෙසිමල් නම්බර් එකේ. 10යි 11යි විදිහට රිප්‍රසන්ට් කරන්න ඕන උනොත් එහෙනම් 10 වෙනුවට A දැම්මා 11 වෙනුවට B දැම්මා එහෙනම් ඒක මේ විදිහට තමයි ලියන්න ඕන. හරිද? එතකොට නිරූපණ දෙකක් තියෙනවා. හරිද? රිප්‍රසන්ටේෂන්ස් දෙකක්. හරිද? එතකොට මෙයාගේ ඉන්නේ 1.11 මෙතන ඉන්නේ 10යි 11යි. හරි? කිසිම පටලැවිල්ලක් කන්ෆියුෂන් එකක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතනදී උනත් ඔයාලට තේරෙන්නේ නැති බේස් වැලියු එක පාවිච්චි කරන්නේ කිසියම් නම්බර් එකක් මොන නම්බර් සිස්ටම් එකකටද අයිති කියලා. ඒ අයිති අංගවන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ උදාහරණ බලන්නකෝ. දැන් මේ හැම නම්බර් සිස්ටම් එකකම 0.1 සංකේත විදිහට පාවිච්චි වෙනවා. ඒකට කාට හරි මෙහෙම ලියන්න පුළුවන්. ඔහොම ලියන්න පුළුවන්. හරිද? දැන් ඔහොම ලිව්ව පළියට කාටවත් කියන්න බෑ මේක මොන නම්බර් සිස්ටම් එකට අයිති නම්බර් එකක්ද කියලා. අපි අනිවාර්යෙන් කෙලවරෙන් මොකද්ද? දකුණු අත පැත්තේ කෙලවරෙන් බේස් වැලියු එක සඳහන් කරන්න ඕනේ. මෙහෙම දෙක දැම්මොත් තමයි අපිට කියන්න පුළුවන් මෙයා බයිනරි නම්බර් එකක් කියලා. දැන් ගොඩක් අය හිතනවා 0 1 තිබ්බ ගමන් ඒක බයිනරි එකක් කියලා. එහෙම කියන්න බෑ. බේස් වැලියු එක දාපු ගමන් තමයි ඒකේ අයිතිය නියමාකාරයෙන් බයිනරි වෙන්නේ. හරිද? දැන් මේ සංකේතම පාවිච්චි කරලා ඒ සංකේත පාවිච්චි වෙන 0.1 හැම නම්බර් සිස්ටම් එකෙම තියෙනවනේ. ඔහොම 8 දැම්මොත් මෙයා ඔක්ටල් නම්බර් එකක්. තේරුණාද? ඕකම 10 දාලා මේ අපිට හෙක්සා මේ සෝරි ඩෙසිමල් නම්බර් එකක් විදිහට මේක අඟවන්න පුළුවන්. දක්වන්න පුළුවන්. දාසේ දාලා හෙක්සාඩෙසිමල් නම්බර් එකක් විදිහට දක්වන්න පුළුවන්. ඒ හින්දා බේස් වැලියු එක කියන එක ඉතාමත් වැදගත්. බේස් වැලියු එක දක්වලා තමයි අදාළ නම්බර් එක මොන නම්බර් සිස්ටම් එකටද අයිති. මොන නම්බර් සිස්ටම් එක හරහාද රිප්‍රසන්ට් කරන්නේ කියන එක අඟවන්නේ ඒකේ. හරිද? ඊළඟට තව උදාහරණ කීපයක් බැලුවොත් එහෙම ඉතින් මේ විදිහේ නම්බර්ස් අපිට හම්බ වෙනවා මේ නම්බර් සිස්ටම්ස් හතරේදී. දැන් බයිනරි වල නම් 0 1 1 විතරනේ. එතකොට මේ විදිහේ
මොම බයිනරි නම්බර්ස් හම්බ වෙනවා. එහෙනම් ඔක්ටල් වල 0 ඉඳන් 7 දක්වා සංකේත පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වගේ ඒවා ඔක්ටල්. හරිද? අපි කියන්නේ මේ බේස් වැලියු එකෙන් තමයි ඒක මොකක්ද කියලා. හරිද? ඊළඟ 0 ඉඳන් 9 දක්වා සංකේත. ඒවා තමයි ඩෙසිමල්. මේ ඩෙසිමල් තමයි අපි එදිනෙදා ජීවිතයේදී ඩේ ටු ඩේ ලයිෆ් එකේදී පාවිච්චි කරන නම්බර් සිස්ටම් එක. එතකොට මේ වගේ ඩෙසිමල්. ඩෙසිමල් වල විශේෂත්වයක් තියෙනවා. ඩෙසිමල් වලට පොඩි රිලීෆ් එකක් දීලා තියෙනවා. පොඩි chance එකක් දීලා තියෙනවා. එයාගේ බේස් වැලියු එක අනිවාර්ය නැහැ. දැක්වීම අනිවාර්ය නැහැ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී සංඛ්‍යා ලියද්දි මේ බේස් වැලියු දාලා ඉන්නවද? නැහැ. ඒකට එක හේතුවක් තමයි අපි පාවිච්චි කරන්නේ ඩෙසිමල් නම්බර් සිස්ටම් එක විතරයි. දැන් නම්බර් සිස්ටම්ස් ගොඩක් තියෙන තැනදී තමයි මේ බේස් වැලියු එක දැමීම අනිවාර්යයි. සාමාන්‍ය ජීවිතයේදී 10 දාලා ලියන්නේ නැත්තේ හේතුව අපි පාවිච්චි කරන්නේ ඩෙසිමල් නිසා. හරිද? නමුත් මේ පාඩමේදී උනත් මේ සංඛ්‍යාවම ඕනනම් මෙහෙම ලියන්න පුළුවන්. බේස් වැලියු එක නොදා. කිසියම් සංඛ්‍යාවක් බේස් වැලියු එක නොදා ලියා තියෙනවා නම් බේස් වැලියු එකක් අඳුර ගන්න බැයි නම් by default automatically ඒක decimal value එකක් විදිහට තමයි සලකන්නේ. එයාට treat කරන්න ඕනේ decimal value එකක් විදිහට. හරිද? ඒ chance එක දීලා තියෙන්නේ decimal වලට විතරයි. හරිද? ඉතින් මේ විදිහට hexadecimal එකක් වුණා ලියන්න පුළුවන්. 2යි a 5යි f ඔය විදිහට 16 දාන්න. ඉතින් a b වගේ f වගේ මේ English letters පාවිච්චි කරනකොට automatically අපිට idea එක එනවා මේක hexadecimal number එකක් කියලා. හැබැයි ඉතින් base value එක දාන තරමට හොඳයි. හරිද? ඉතින් ඔන්න ඔහොම තමයි number systems අතරේ සාරාංශය. හරිද? අපි ඊළඟ වීඩියෝ වලින් බලමු මේ එකිනෙකා number systems අතර numbers කොහොමද convert කරන්න කියලා, translate කරන්න කියලා. binary එකක් කොහොමද octal, decimal, hexadecimal වලට translate කරන්න, convert කරන්න. octal එකක් අනිත් තුනට. ඔය විදිහට ඔය හතර අතර number conversions තමයි ඊළඟ videos වලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Okay?